මම දැන් ඔබෙන් අහනවා බොහොම සරල ප්‍රශ්නයක්. ඔබ කවුද? මං ඔබ කවුද කියලා අහනකොට ඔබ කියනවා මං නිමල්. මම අහන්නේ ඔබට අම්මලා දාපු නම නෙමෙයි ඔබ කවුද කියලා අහන්නේ. ඔබ කවුද? ඔබ කොහෙන්ද ආවේ? ඔබ කොහෙටද යන්නේ? ඔබට මොනවද මේ වෙන්නේ? ඔන්න ඔය ටිකට තමයි අද අපි උත්තර හොයාගන්නේ. බලන්න බොහොම සරලයිනේ. ඔබ හොයන්නේ උත්තර මොනවටද? ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද ඊළඟට? අන්න ඔබට තියෙන ප්‍රශ්න. මට තිබෙන ප්‍රශ්න ඕවා නෙමෙයි. මං කවුද? ඔන්න ඔක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. මම මේ මොනවද මේ කරන්නේ? මට මේ මොනවද මේ වෙන්නේ? මට මේ ඊළඟට මොනව වෙයිද? මම මේ කොහෙටද මේ යන්නේ දවසින් දවස? ඔන්න ඔය ටික පින්වතුනි ඔබ දන්නේ නැතුව යන්න ගියොත් ඔබ මහා අමාරුවක වැටෙනවා. ලෝක සත්‍යය ඔය ටික දන්නේ නැතුව තමයි පින්වතුනි මේ මුළු ලෝකෙම ගැන හොයන්නේ. ඔය බින්දු මාත්‍රේ දැනගන්න නැතුව මුළු ලෝකෙම ගැන හොයන කාල පින්වතුනි අන්තිමට මැරිලා කුණු පෙරේතය වෙලා උපදිනවා මහා අපරාධයක්. මැරිලා තිරිසන් වෙලා උපදිනවා පින්වතුනි කුණු හැලිච්ච බල්ලෝ වෙලා ඉපදිලා පාරක් ගානේ වාහන වලට අඩ තියෙනවා. නමුත් හිතාගෙන නම් ඉන්නේ පින්වතුනි මහා මුදුනට මහා ලොකුවට. ඔබ වගේම මාත් හිතන් හිටියා. ඔබ වගේම පින්වතුනි මටත් ලොකු උවමනාවක් තිබ්බා මේ ලෝකෙම මුදුන වෙන්න. කොච්චරට මුදුන් වෙන්න උවමනාවක් තියෙනවද කිව්වොත් පින්වතුනි මගේ ඩ්‍රීම් එක තිබුණේ ඉංග්ලන්ඩ් වල මිලියනර් කෙනෙක් වෙන්න. ලංකාවේ නෙමෙයි ඉංග්ලන්ඩ් වල. ඒකට තමයි මම උපරිම උත්සාහ කළේ. හැබැයි වාසනාවකට පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ යතිවරයන් වහන්සේලාගේ මම නිතර ඇහුවා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කළා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කරගෙන යනකොට මට වැටහිච්ච දේ තමයි මම මේ මුදුන් වෙන්න යන්නේ. ත්‍රිපිටකයේ තථාගතයන් වහන්සේ පෙන්වුම් කළා දෙනවා මුදුන් වෙන්න යන්නේ උන් බල්ලෝ වෙනවා කියලා. මම මේක පටිච්ච සමුප්පන්නව විවරණය කර බලද්දී පින්වතුනි මට වැටහිච්ච දේ තමයි හත් දෙයියනේ මම මේ අවුරුදු 30 ගානක්ම ගත කරලා තියෙන්නේ මොකෙක් වෙන්නද මේ? බල්ලෙක් වෙන්න. මානේන මක්කටෝ අදිමානේන කුකුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා අදිමානේටපත් වෙච්ච එක බල්ලෙක් වෙනවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ ওই බලුවත් බැබෙන් මිදලා තින්නේ කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ හැම මොහොතකම තමන්ව මුදුනට දාගන්න කටයුතු කරනවද නැද්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය ඇතුලේ. මං කියන්නේ ඔබයි මමයි විතරයිනේ ලැජ්ජ වෙන්න කාරණාවක් නෑ. ඔබ අත උස්සලා කියන්නේ ඔව් හාමුදුරනේ මම බල්ලෙක් වෙන්න තමයි හැදුවේ. එහෙම කියන්න ඕනේ නෑ. ඔබගේ ජීවිත අත්දැකීමට මෙනෙහි කරලා බලන්න පින්වතුනි ඔබ පිරිසක් අතරට ගියාම හැමතිස්සෙම උත්සාහ කරන්නේ නැද්ද කියලා ඒ පිරිස අතර මුදුන වෙන්න? ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ඥාතිවරයෙක් යාළුවෙක් ඔබගේ ගෙදරට ආවට පස්සේ ඒ යාළුවත් එක්ක ඔබ මෝටර් බයික් එකේ හරි වාහනේ හරි යනකොට ගමේ ඉන්න හැම එකාටම අතවනලා ගියේ නැද්ද කියලා ඔබ? හෝන් එක ගහලා අතවන්න ආයි හෝන් එක ගහලා හෝන් එක ගහලා මොකටද අර ඇතුලේ ඉන්න මිනිස්සයාට කියවෙන්නේ මොකද්ද? අම්බෝ ඔයාව මුළු ගමම දන්නවනේ. බලන්න ඔබ එහෙම කෙනෙක් නෙමෙයිද කියලා. බලන්න ඔබ මාලයක් මුද්දක් වලල්ලක් ගත්තේ අනිත් අයට පෙන්වන්න නෙමෙයිද කියලා. ඔබ කොහේ හරි තැනකට ගියාට පස්සේ ඔබ ඉන්න බව ලෝකෙට පෙන්වන්න උත්සාහ කළාද නැද්ද කියලා. පින්වතුනි මමත් ওই ටික කළ නිසායි මම ඔබට කියන්නේ. මම ওই ටික දන්නේ නැතුව කළා පින්වතුනි දන්නේ නැතුව කර මට ඕනේ උනේ පින්වතුනි මං ඉන්න පිරිස අතර ලොක්කට මුදුනට නගින්න. හැබැයි පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ අවබෝධ වෙනකොට මට තේරුණා මම මේ යන්නේ තිරිසනෙක් වෙන්න බල්ලෙක් වෙන්න යන ගමනක් මේ යන්නේ. ඉතින් මම මොකටද පින්වතුනි මෙච්චර මහන්සි වෙලා බල්ලෙක් වෙන්නේ? මට තේරුණා මේ වැඩ වරදින්නයි යන්නේ.